ජෙසු පිහිටයි. තවත් ලස්සන දවසක ඔබත් එක්ක යම් කිසි පණිවිඩයක් බෙදා ගන්න මට ලැබුණා මේ අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම මේ පණිවිඩයේ යම් කිසි වැදගත් කාරණාවක් අන්තර්ගත වෙනවා. ඒ කාරණාව ඔබේ ජීවිතයට අල්ලගන්න. හොඳින් අවබෝධ කරගන්න. මොකද ඔබේ ජීවිතයේ යම් ගැටලු ප්‍රශ්න බාධක වැටීම් එනකොට එවැනි දෙයක් හමුවේ ඔබට මේ වචනේ වැදගත් වේවි. ඔබේ මාර්ගය හරියට ගමන් කරන පිණිස. මේක මම ඔබත් එක්ක කියන්නම්. ඔබ දන්නවා අපේ ජීවිතේට යම් ප්‍රශ්න එනකොට අපි හිතනවා ඇයි දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ බලාගෙන හිටියේ මට මේ දේ සිද්ධ වෙනකම්? කියලා අපි යම් ආකාරයේ සිතුවිලි එහෙම නැත්නම් ප්‍රශ්න කිරීම අපි දකිනවා. එතකොට අපේ අරමුණු කරා යන්න අපේ ජයග්‍රහණය කරා යන්න අපි දෙවියන් වහන්සේට අපේ කාරණා බාර කරනවා. නමුත් යම් අවස්ථාවල යම් හැලහැප්පීම් වෙනකොට දෙවියන් වහන්සේගෙන් අපි ප්‍රශ්න කරන අවස්ථාවක් නැතුවම නෙමෙයි. මෙවැනි අවස්ථාවක ඔබට උදව් කරන්න, ඔබේ වැටීමේදී උදව් කරන්න, ඔබේ ප්‍රශ්නේදී උදව් කරන්න, ඔබේ කඩාවැටීමේදී උදව් කරන්න යම් පුද්ගලයොත් ඔබ වෙතට දෙවියන් වහන්සේ පමුණුවනවා. ඒ වගේම යම් පුද්ගලයෝ වෙනත් ආකාරයකින් ඔබ වෙත එනවා වෙන්නත් පුළුවන්. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔබට ආදරය නිසා ඔබට දූතයන් ඔබව ශක්තිමත් කරන පිණිස එවනවා. ඒ වගේම මේ එන පිරිස මැද්දේ අන්ධකාරයේ දූතයෝ සිටින්නත් පුළුවන්. මම ඒක ගැන තමයි ඔබට මේ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. දාවිත්තුමා කියනවා ස්වාමීන් වහන්සේගේ දණ්ඩෙන් සහ සැරෑටියෙන් මට සැනසීම තිබේ කියලා. මේක කියන්නේ දාවිත්තුමා මුල් කාලේ එඬේරෙක්ව සිටියා. ඒ එඬේර ගමනේදී දාවිත්තුමා දන්නවා එඬේරුන් අරගෙන යනවා දණ්ඩක් සහ සැරෑටියක්. මේ සැරෑටියෙන් කරන්නේ තමන්ගේ බැටළු රැළ එක්කෙනෙක් දෙන්නෙක් හරි එහෙම නැත්නම් මුළු රැළම හරි තමන් ගමන් කරන මාර්ගයෙන් ඉවත් වෙනකොට ඒ සැරෑටියෙන් ඔවුන් ඇදලා අරගෙන ඔවුන් කෙලින් පාරේ හරි පාරට ගන්න එක. එතකොට මේ දණ්ඩෙන් කරන්නේ පුංචි පහරක් දීලා දඟකාර හිතුවක්කාර බැටළුවෝ රැළෙන් පිටට පයින්නකොට පුංචි පහරක් දීලා පොඩි රිදුමක් දීලා ඔවුන් නැවත මේ රැළට එකතු කරගන්න එක. මේක තමයි දාවිත්තුමා කියන්නේ දණ්ඩෙන් සහ සැරෑටියෙන් මට සැනසීම තිබේ කියලා කියන්නේ. මම වැරදි කරනකොට මම වැරදි පාරේ යන්න හදනකොට දෙවියන් වහන්සේ මාව හරි මාර්ගයට ගන්න මේ උපකරණ දෙක පාවිච්චි කරනවා කියලා. එතකොට දඬුවම සහ මඟ පෙන්වීම මේ දෙකම අපිව දෙවියන් වහන්සේ අපිව මේ දෙක තුලින් දඬුවම් කිරීමෙන් රිද්දීමෙන් සහ පුංචි දඬුවම් වලින් අපිව ස්වර්ගික මාර්ගයට ගෙනියන දෙවියන් වහන්සේ කෙනෙක් ආදරණීය පියෙක් වගේ දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඉතින් ඔබේ වැටීමේදී ඔබේ පීඩාවේදී සමහරලාට මේක හේතුවක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබව හරි මාර්ගයට ගන්න පිණිස. එහෙමත් නැත්නම් සමහරලාට ඔබේ ලොකු වැටීමක් නම් ඔබ කරපු ඔබ ගත කරපු පෞකාර ජීවිතේ නිසා, පෞකාර ක්‍රියාකාරකම් නිසා ඔබ දඬුවමක් ලැබුවා වෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ ඔබට කරපු දෙයක් නෙමෙයි. ඔබේ පාපිෂ්ඨ ජීවිතය තුළ ඔබ ලැබපු අත්දැකීමක් එහෙම නැත්නම් ඔබ ලැබපු දෙයක් වෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ ඔබට කරේ මොන කාරණාවක් සිද්ධ වුණත් යේසුස් වහන්සේ අපිට සමාව දෙන්න බලාගෙන ඉන්නවා. යේසුස් වහන්සේ අපිට සමාව දීලා අපිව හරි මාර්ගයට ගන්න තරම් ප්‍රේමය දෙවියන් වහන්සේගේ හිත තුළ, යේසුස් වහන්සේගේ හිත තුළ අපි ගැන තියෙනවා. එතකොට අපිට වැරදිනකොට, අපි පීඩාවකටපත් වෙනකොට, අපි දුකේදී, කඳුලේදී අපිට පිහිට වෙලා යේසුස් වහන්සේ මොකද කරන්නේ? අපිට සමාව දීලා අපේ වරදවල් කමා කරලා අපිට අලුත් ජීවිතයක් දෙනවා. අලුත් මාර්ගයක ගමන් කරන්න. ස්වර්ගික මාර්ගයට නැවත පිවිසෙන පිණිස. මේ සමාව දීම කරුණු කොටගෙන අපිට අලුත් ජීවිතයක් ලැබෙනවා. එතකොට සමාව දීම අපේ ජීවිතේ යහපත්. ඒක අලුත් ජීවිතයක්. හැබැයි අපිට සමාව දෙන්නේ යේසුස් වහන්සේ විතරමද කියන එක පොඩ්ඩක් ඔබ දැනගත යුතුව තිබෙනවා. දෙවියන් වහන්සේ විතරමද ඔබ වෙත ඔබේ පීඩාවේදී දූතයන් එවන්නේ. ඔබව ගලවන පිණිස. ඔබට අයහපත් මාර්ගයට පමුණුන පිණිස දෙවියන් වහන්සේ විතරමද ඔබ වෙත දූතයන් එවන්නේ කියලා ඔබ අවබෝධයෙන් දැනගැන්මෙන් ලබාගත යුතු වෙනවා. ඒක තමයි මම අද ඔබට කියන්නේ. එක දේවස්ථානයක එක පූජකතුමෙක් මේ විදිහට ලස්සන කතාවක් කියනවා ඒ පල්ලියේ මිනිස්සුන්ට.
එක දේවස්ථානයක තිබුණලු හිටියලු යහපත් බොහොම මුළු පුරාගේ යහපත් මිනිස්සෙක්. ඔහු හැමදාම පල්ලියේ වැඩ කරනවා. පල්ලියට එනවා. පල්ලිය අයගේ ප්‍රසාදය දිනාගෙන බොහොම කැපී පෙනෙන පුද්ගලයෙක්ව සිටියලු. ඉතින් ඔහුගේ පොඩි පොඩි අඩුපාඩුකම් දුර්වලකම් තිබුණා. නැතුව නෙමෙයි. නමුත් ඔහු බොහොම දෙවියන් වහන්සේට සමීප, දේවස්ථානට සමීපව ජීවිතය ගත කරපු කෙනෙක්. මේ කෙනා දවසක් පල්ලියට ඇවිල්ලා සප්‍රසාද ලබන්ට එහෙම නැත්නම් රාත්‍රී භෝජනය ලබන්ට ඉස්සරහට දේවස්ථාන ඉස්සරහට අල්තාරය ළඟට යනකොට මොහුට අමතක වුණා මොහුගේ දුරකථනය ක්‍රියාවිරහිත කරන්න. එහෙම නැත්නම් සයිලන්ස් දාන්න අමතක වුණා. මේක මේ සප්‍රසාද ලබන වෙලාවේ මොහුගේ ෆෝන් එකට කෝල් එකක් එලා මේක රින් වෙනවා. ඉන මුළු පල්ලියටම ඇහෙනවා. මේක ඔහු හරි අසීරුතාවයකටපත් වෙනවා. මේ පූජකතුමා උට පොඩක් තරවටු කරනවා. දන්නේ නැද්ද? ඔයා වැඩි හිටියෙක්. ඇයි මේක සාක්කුවේ දාගෙන ආවේ? නැත්නම් මේක ඕෆ් කරන්න තිබුණා නේද? මේක අපේ පූජාවට බාධාවක් වුණා කියලා. ඒක පුංචි සිද්ධියක්. හැබැයි මේ පුංචි සිද්ධිය මේ වචන කිහිපය මේ දේවස්ථානයේ ඇතුලේ හැමෝම දැකපු නිසා මොහුගේ හිතට මොහුගේ ඒ උස්ලාගෙන හිටපු ඒ යහපත්කමට එහෙම නැත්නම් ඒ අභිමානයට අගෞරවයක් වෙනවා, කඩා වැටීමක් වෙනවා. ඔහු බොහොම කඩා වැටෙනවා. ඔහු කල්පනා කරන්න ගන්නවා. ඔහු වැටෙනවා, සිතින් වැටෙනවා. ඔහු දේවස්ථානෙට යන්නේක මගහරිනවා. දේවස්ථානයේ මිනිස්යන්ට මුණ දෙන එක ඔහු මගහරිනවා. ඔහු ටික ටික දේවස්ථානෙන් ඈත් වෙනවා. මේ කාරණාව සිද්ධ වෙමින් යනකොට මොහු යනවා එක හවස් වරුවක ඔහුට මේ සිද්ධිය මතක් කර කර ඔහු යනකොට මොහුට මුණ ගැසෙනවා මේ හම්බෙනවා එක සුරා සැලක් සමාජ ශාලාවක්. එමත්නම් මත්පැන් හලක්. ඒ මත්පැන් හලට මොහු ගොඩ වෙනවා. ගොඩ වෙලා ඔහු මේක කල්පනා කරගෙන ඉන්න ගමන් එතන වේටර් කෙනෙක් ඇවිල්ලා අහනවා මොනවද සර් ඕන කියලා. ඒතර එයා කියනවා පුංචි මත්පැන් වීදුරක් ගෙනත් දෙන්න කියලා. ඔහු මේ මත්පැන් වීදුරුව පානය කරන ගමන් කල්පනා කරනවා මොහුගේ කල්පනාව වැඩිකමට මොහු අතින් මේ මත්පැන් වීදුරුව මේසෙන් බිමට වැටිලා ඒක බිඳිලා යනවා. මොහු තවත් කලබල වෙනවා. එතකොට මේ කලමනාකාරතුමා මොහු දිහා බලාගෙන ඉඳලා මොහු කල්පනා කර කර ආවා කියලා දැනගෙන ඔහු ළඟට ඇවිල්ලා පිටත තට්ටු කරලා සහෝදරයා ඔක ගණන් ගන්න එපා අපි ඔක අමතක කරලා දාමු කියලා අර වේටර්ට කියනවා ඇවිල්ලා මේසෙ පිය දාලා මොහුට තව මත්පැන් වීදුරුවක් දෙන්න කියලා. ඔහු ඒක ගන්නවා. ඔහු අරගෙන මේ කලමනාකාරතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔහු හිතනවා දැන් මට මෙතන හොඳයි. මගින් වෙච්ච වැරද්දට මට සමාව දෙන්න කෙනෙක් මෙතන හිටියා. මට හොඳ මිත්‍රයෙක් මෙතන ඉන්නවා. මට මිත්‍රශීලීව කතා කරන්න කෙනෙක් මෙතන ඉන්නවා. එදා දේවස්ථානයේදී වුණා වගේ නෙමෙයි. මෙතනදී මගේ වරදට සමාව ලැබුණා. ඔබ හිතන්නේ මොකද්ද මේකෙන්? ඔබට හිතෙනවා ඇති එදා පූජකයා කරපු වැඩේ වැරදි කියලා. ඔව් ඒක වැරදි. ඔහුට තිබුණා ප්‍රේමයෙන් කතා කරන්න. ඔහුට තිබුණා ඒක නොසලකා හරින්න. එහෙම වුණා නම් මේ පුද්ගලයා මේ මානසික තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඔබට හිතෙන විදිය හරි. හැබැයි ඔබට හිතන විදිය තව තැනක වැරදි. ඒ මොකද්ද? ඒ තමයි මේ සමාජ ශාලාවේදී ඒ මිත්‍රශීලීව කතා කරපු ඒ කලමනාකරතුමා හරි කියලා ඔබට හිතනවා නම් ඒක වැරදි සහෝදර සහෝදරිය. ඒ අන්ධකාර බලවේගයක්. ඔහුව පාපයට ඇදලා ගන්න, අවකල් ක්‍රියාවට ඇදලා ගන්න පාපිෂ්ඨ මඟ පෙන්වීමක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබට ලං වෙන පුද්ගලයෝ, ඔබට සමාව දෙන පුද්ගලයෝ දෙවර්ගයක් ඉන්නවා. ඔබට සමාව දෙන්න ලං වෙන පුද්ගලයෝ දෙවර්ගයක් ඉන්නවා. ඔබ වෙත පණිවිඩ ගේන, ඔබ වෙත ඔබේ පීඩාවේදී ඔබ ශක්තිමත් කරන්නට එන පුද්ගලයන් කීප ආකාරයක් ඉන්නවා. දෙවියන් වහන්සේ දූතයන් එවනවා වගේ ඔබව ශක්තිමත් කරන දෙවියන් වහන්සේ දූතයන් එවනවා වගේ අන්ධකාර ආත්ම පුද්ගලයෝ බලාගෙන ඉන්නවා. ඔබව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන පිණිස කටයුතු කරන්න. ඔබට තේරෙනවද මේ කාරණාව මේකේ පරස්පරකම? යේසුස් වහන්සේ ඔබේ වරදේදී ඔබව සමාව දීලා ඔබේ පාපයෙන් ගලවලා ඔබව අලුත් පුද්ගලයෙක් කරලා ස්වර්ගික මාර්ගයට ඔබව ගෙන යනවා. ඒ අතරම ඔය සමාව යේසුස් වහන්සේ සමාව දුන්නා වගේ ඔබව
හරි මාර්ගයට ගෙනියන පිණිස යේසුස් වහන්සේ ඔබේ පාප කමා කරලා ඔබව ගෙනෙන අලුත් මැවිල්ලක් බවට පත් කරනවා වගේ ඊට හාත්පසින්ම වෙනත් ආකාරයට සමාවක් ගෙනලා ඔබ අන්ධකාරයට අදින යක්ෂාත්ම සිටිනවා. යක්ෂ බලවේග සිටිනවා. අන්ධකාර බලවේග සිටිනවා. ඒ ගැන ඔබ හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. ඔබේ දැන් පීඩාවේදී, ඔබේ දුකේදී, වේදනාවේදී ඔබට ලංවන පුද්ගලයෝ, ඔබට ආදරය කරන පුද්ගලයෝ, හරිය ප්‍රශ්න ඉවරයි. අපි අලුතින් ගමනක් යමු කියලා ඔබ ළඟට එන පුද්ගලයෝ ගැන ඔබ අවධානයෙන් සිටින්න. මොකද මේ පුද්ගලයෝ ඔබට සමහර වෙලාවට ඔබව අරගෙන අන්ධකාරයට ඇදගෙන යනවා. ඔබව ඔබේ පෞකාරකමට සමාව දීලා ඔබ තව තවත් පාපයට පොළඹවනවා. ඔබේ වැටීමේදී උන් ඔබට ශක්තියක් වෙන්නේ. ඔබව පාපයට ගෙනියන පිණිස. යේසුස් වහන්සේගේ මාර්ගයෙන් ඔබව ඈත් කරන පිණිස. ධර්මිෂ්ඨ මාර්ගයෙන් ඔබව එළියට ඇද ගන්න පිණිස ඔවුන් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඔබ ළඟට එනවා වෙන්න පුළුවන්. ඔවුන් කපටි ආකාරයට, කූර ආකාරයට ඔබව තනි කරලා ඔබව විනාශ කරන්න ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා මේක හොඳින් මතක තබා ගන්න. ඔබ ප්‍රශ්නයකට, අභියෝගයකට, කඳුලකට, දුකකට වැටෙන සෑම මොහොතකම ඔබ කල්පනා කරන්න. ඔබේ දෙවියන් වහන්සේට ඔබේ මාර්ගය බාර දෙන්න. ඒ ප්‍රශ්නේ බාර දෙන්න. ඔබේ දෙවියන් වහන්සේට ඔබ කතා කරන්න. ඔබ වෙත එන ආත්මික පුද්ගලයන් ඔබට දේව වචනය තුලින්, මේ දේව වචනය තුලින්, මේ සුද්ධ වචනය තුලින් ඔබට මඟ පෙන්වනවා. ඒක පිළිගන්න. ඒ ආත්මික පුද්ගලයන් දෙන උපදෙස් පිළිගන්න. එහෙම නැතුව ඔබට කමක් නැහැ අපි මේක හදාගෙන අපි ඉස්සරහට යමු කියලා. නැවතත් ඔබ ඒ වැරදි පාරට ගන්නවා නම් ඒ පුද්ගලයන්ගෙන් ඔබ ඈත් වෙන්න. මොකද ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. අන්ධකාරය බලාගෙන ඉන්න ඔබ විනාශ කරන්න. යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවුරුන් ගිලගනිම් දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. මේක ඔබේ සතුටේදී, ඔබේ පීඩාවේදී, ඔබේ ජයග්‍රහණයේදී වෙන්න පුළුවන්. ඔබ තුළට ඇතුල් වෙන්න පුළුවන් යක්ෂයාට. ඔබ විනාශ කරන පිණිස යේසුස් වහන්සේගේ ගැලවීමෙන්, යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබව ඈතට ඇදගෙන යන පිණිස යක්ෂයා ක්‍රියාත්මක වෙනවා. ඔබේ පීඩාවේදී වෙන්න පුළුවන්. ඔබේ ජයග්‍රහණයේදී වෙන්න පුළුවන්. ඔබේ යහපත් මාර්ගවලදී වෙන්න පුළුවන්. යක්ෂයාගෙන් ප්‍රවේශම් වෙන්න. සහෝදරයා සහෝදරිය ගැලවීම දෙන්න පුළුවන් යේසුස් වහන්සේට විතරමයි. ඒක දේව වචනේ සඳහන් වෙලා තියෙනවා හරි ආකාරයෙන්. යේසුස් වහන්සේ කියනවා මාගේ නාමයෙන් අවසාන කාලයේදී මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඔබව මුලා කරන පිණිස පැමිණෙන්නේ කියලා. මුලා නොවනට බලා ගනිලා. මොකද්ද මේ නාමය? යේසුස් වහන්සේ කියන නාමය මොකක්ද? යේසුස් කියන නාමය. එහෙම නැත්නම් මෙසායා කියන නාමයද? එහෙම නැත්නම් එමැනුවෙල් කියන නාමයද? මොකද්ද මේ නාමය? ඔබ තේරුම් ගත යුතු වෙනවා. යේසුස් වහන්සේ කියන්නේ මමයි ගැලවුම් කරු කියලා වැරදි මාර්ග පෙන්නලා දේව වචනය තුලින් හෝ වේවා වැරදි මාර්ග පෙන්නලා ඔබව යේසුස් වහන්සේගෙන් ඉවතට ඇදගන්න. මනුෂ්‍යයන් වෙනවා. යේසුස් වහන්සේ කියන්නේ ගැලවුම්කාර ස්වභාවයෙන්, ගැලවුම්කාර නාමයෙන්, ගැලවුම්කාරයා කියලා අවසාන කාලයේදී ඔබව මුලා කරන පිණිස, දෙවියන් වහන්සේගෙන් ඔබව ඈත් කරන පිණිස, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබව ගලවලා පැත්තකට ගන්න පිණිස මිනිසු අන්ධකාරයේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. යක්ෂයා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අන්න එතනින් ඔබ ගැලවෙන්න අවශ්‍යයි. මොකද එකම ගැලවුම්කාරයා ඉන්නේ. එකම ගැලවීම දෙන්න පුළුවන් පුද්ගලයා ඉන්නේ. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ඒ නාමයට විතරයි ඔබවත් මාවත් ගලවන්න පුළුවන්. ඔබ මේක හොඳින් අවබෝධ කරගන්න. ඒ නිසා ඔබට සමාව දෙන්නේ කවුද කියන එක ඔබ අවබෝධ කරගන්න ඕන. ඔබට සමාව දෙන්නේ යේසුස් වහන්සේද? එහෙම නැත්නම් යක්ෂයාද? ඔබට ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේද? එහෙම නැත්නම් ඔබව විනාශ මාර්ගයට ගෙනියන පිණිස ඔබේ සඵලත්වය ඇති කරන්නේ යක්ෂයාද කියලා. යේසුස් වහන්සේ ඔබට සඵලත්වය දෙනවා. දෙවියන් වහන්සේ ඔබට ස්වර්ගික සඵලත්වය දෙනවා. මිහිපිට සඵලත්වය දෙනවා.